තාම එක මාළියක් කොටල්ල ගන්න බැරි වුණා. ඒත් ගෙනාපු සමෝසා ටික ඔක්කොම ඉවර වුණා. දැන් මෙහෙම කරමු. ඔයා වැඩේ දිගටම කරගෙන යන්න. මං ගිහලා සමෝසා අරගෙන එන්න. ඉඳගෙන ඉන්නවා මිසක් අඩියක්වත් දෙල්ලෙන්නේ නැහැ. ඉවසීමෙන් සැනසීම ලැබේ කියලා අහලා නැද්ද? අනේ වන්ද මොනෝ කියනවද කියලා. මාළු අල්ලන්න පුළුවන් දන්නේ මෙහෙම බඩගින්න ඉනකන. මාටි විකාර නැතුව ටිකක් ඉවසලා ඉන්නවකෝ. අන්න මාළු හැම කාලා පොඩ්ඩක් බලනවා. හරි. ඉතලා ගත්තා වගේ නේ මොකද්ද දන්නේ මේක ඇතුලේ තියෙන්නේ? පේන විදියට ගොඩක් වටින එකක්ද කොහෙද? අපි මෙහෙම කරමු. මහාචාර්යතුමාගේ ලැබ් එකට ගිහිල්ලා මේක ඇරලා බලමු මොකද්ද තියෙන්නේ කියලා. මට නම් දැනෙන්නේ මේක නිධානයක් කියලා. අනිවාර්යයෙන්ම අපි කෝටිපතියෝ වෙනවා. මේක අනිවාර්යෙන් ඊජිප්තු මමියක්. මොනවා මමිය ඉන්නේ යාගේ ටොමියත් එක්කනේ. ටොමියෙක් එක්ක ඉන්න මමියක් දැක්කමයි මම. අඬන්න එපා මාටි අඬන්න එපා. මෙයා ගොඩාක් ඉස්සර මැරිච්ච එක්කනේ. දැන් බොරුවට අඬලා වැඩක් නෑ. ඔයා බොරුවට සෙන්ටිමෙන්ටල් වෙනවනේ අනේ. අඬන්න එපා බබා අඬන්න නැතුව ඉන්නකෝ. අයියෝ මම්මේ ඇඬුවේ මේ මැරිලා ඉන්න මම්මියයි ටොමියයි ගැන හිතලා නෙවෙයි. මේක ඇතුලේ තියෙනවා කියලා හිතාගෙන හිටපු නිදාන ගැන හිතලා. දැන් මේ මමියක් අතන් අපි මොනව කරන්නද කරවලෝ ටිකුණාද? එහෙම කියන්න එපා මාටින්. අපිට පුළුවන් කෝටිපතිය වෙන්න. අපි මිනිසුන්ට මේක සල්ලි වලට පෙන්නමු. ඒක නියම අදහසන්නේ. මාටියා එහෙම නැමේ ඔයා මේ මමිය පොඩ්ඩක් බලා ගන්න. අපිට වැඩ ගොඩක් කරන්න තියෙනවා. මමියක් පෙන්නනවා කියලා අපි මේ ටවුන් පුරම පෝස්ටර් ගහලා ඉන්න. හරි. ඒගොල්ලෝ දිවක් දුවන්න එපා. දැක්කද රටේ දාලා තියෙන බේස්ලට් එක? මං ඒක අරගන්නවා. මොකද ඔයා ගැන හිතන්නේ? අත තියන්නේ යන්නේ එපා. ඕක බොහොම පුරාණ බ්‍රේස්ලට් එකක්. දන්නවනේ ඔයා එක එක අහනුවක් තියෙනවා. වස් වඩින්න පුළුවන්. මම මමීගෙන් අහනවා බේස්ලට් එක දෙනවද කියලා. මමීලා සාමාන්‍යයෙන් බබීලා දෙයක් කිල්ලුවම බෑ කියන්නේ නෑනේ. හොඳයි එහෙමනම් ඔයා ඉල්ලලා බලන්න. හැබැයි දුන්න නැත්තම් ගන්න නම් යන්න එපා සහෝදරයා. දන්නවනේ ඊට පස්සේ වෙන දේ. මං ගිලෙන්නම්. මමී බබීට ඔය බේස්ලට් එක ඕන. අනේ ප්ලීස් දෙන්නකෝ. මමී තමන්ගේ දෙයක් බබීට දුන්නම් මොකද වෙන්නේ? අනිත් අම්මලා නම් එහෙම නෑ. ඉල්ලපු ගමන් දෙනවා. ඔයාට තමයි දෙන්න බැරි. අනේ මමී ඔයාට දැන් ඕකේ වැඩක් නෑනේ මේ පුතාට දෙන්නකෝ. අනේ දෙන්නකෝ අනේ මොකක්ද අනේ? දෙන්නකෝ අනේ අම්මී මමී මේක නම් වෙන්න බැරි දෙයක්. අනේ ජීවරන් දෙන්නේ මොකද මේ වෙන්නේ අන්නේ? මම දකින්නේ සත්‍යයන්ද නැත්නම් සබදාන්සයන්ද? අනේ මගේ වචින් මෙහෙටත් ඉඳන්නේ නැහැ. ගෝටයිම්බර. මොකද මාටියෝ ගෝටයිම්බර ගාන්නේ? පිටිපස්සේ මහසෝනවත් ආවද? නේ මහසෝන නම් පිටිපස්සෙන් ආවේ නෑ. ඒතර මමියාගේ දමියාද ටොමියාද ඒක මගේ වච්චෙන් එනවා. මොනවා කියනවද මන්ද? එහෙම එනවද මමි බල්ලෝ? එහෙම එන්නේ නැත්තේ මොකෝ? ඇස් දෙක රතු කරගෙන මගේ දිහා බලාගෙන පස්සෙන් ආවා. දෙකද ඔන්න ඔයා එන්නේ මමියාගේ ඩොමියාගේ සද්ද තමයි. දොර අරින්න එපා. දොර නම් අරින්න එපා. ඉස්සරහා පැත්තෙන් මමියා එනවා පිටිපස්සෙන් මමියාගේ ඩොමියා එනවා. අපි අතට පැත්තෙන් කොටු වෙලා ඉන්නේ දොර නම් අරින්න එපා. ඉන්නකො මම බලන්නේ දොරට කවුද ගහන්නේ කියලා. අනේ මේ බලන්න මාටින් මමී ඇවිල්ලා අපිව බලන්න මේ. මාටියෝ ඔයා කිව්වා හරි මමියක් ඇවිල්ලා තමයි. අයියෝ
අයියෝ මාජෝ ඉක්මනට මොනවද කල්පනා කරනවා ඉස්පට මගේ ඔළුවට කිසි අදහසක් එන්නේ නැහැ කියලා දන්නේ නැද්ද? ඔයාම හිතන්නකෝ. පට්ටුනා අපි දෙන්න විගහට ජනේලෙන් පැනලා දුවමු එහෙන් යන්නත් බෑ දැන් අපිට මෙහෙන් යන්නත් බෑ. දැන් මොකද කරන්නේ? අපි දැන් මෙහෙම කරමුද? එක්කෝ අපි අතත් තුනා නම් ඉවරයි. පොඩ්ඩකින්ද පට්ටුනා එක දවසක් මම ගෑනු කෙනෙකුට ඇඳලා ගමේ කට්ටියව ගොනාට ඇඬුවා ඔයාට මතක නැද්ද? අන්න ඒක කරමු. ඒක නියම අයිඩියා එක. එහෙම කරමු. හෙලෝ බාබි මාටින් හම්බෙන්න ආවේ. මම ඒගොල්ලන්ගේ ගෙදර වැඩ තියෙන කෙනා. යා මගේ සැලරි එක දුන්නෙත් නෑ. බලන්න දිය මම සැලරි කිල්ලුවම යා දැන් පැනලා යන්න හදනවා. ඉක්මනට යන්න යා පිටිපස්සේ දොරින් පැනලා යන්න හදන්නේ. මොකද උනේ? රෙදි ගැලවුණා. මේ බල්ලෝ මේ ගමේ අපිටමනේ බුරන්නේ. මොකද බට බුරන්නේ? අයියක් තියනවා නම් අර පිටිපස්සෙන් එන එක්කෙනාට බුරලා පෙන්නනවාකෝ. මොකද උනේ? ශබ්ද සියරම බැස්සදමයි. අයියෝ සූටි මාටි මොනවද ඔයගොල්ලෝ කරේ? අපේ මමිය කවුද හොරකම් කරලා? එයාව කවුරුත් හොරකම් කරලා නෙමෙයි. ඔය අපේ පස්සෙන් එලවන්නේ. එයාට විතරක් නෙමෙයි එයාගේ ටොමියටත් පණ ඇවිල්ලා. මේ මාටිය තමයි හේතුම කරේ. මේ මමියේ කැටලොග් එකේ හැටියට මේකේ බ්‍රේස්ලට් එක කවුරු හරි හොරකම් කරොත් මේ මමියට පණ ඇවිල්ලා ඒ බ්‍රේස්ලට් එක හොරකම් කරපු කෙනාට හොඳ පාඩමක් උගන්වනවා. මාටියා දැන් බ්‍රේස්ලට් එක ඉල්ලගත්තා කිව්වා නේද? ඕක හොරකම් කරලා තියන්නේ නෑ දෙනවා මෙහාට. මං ඒක හොරකම් කරේ නෑ. මට මමීනේ ඒක තියාගන්න දුන්නේ. මට ඒක ආපහු දෙන්න බෑ. දෙන්න බෑ. ඕක තමයි දැන් මම කිව්වේ. දුවමු. දුවලා වැඩක් නෑ. මාටියාගේ බ්‍රේස්ලට් එක ඉල්ලගෙන ඒගොල්ලන්ට දෙමු. මම මේ බොරු නෙමෙයි කියන්නේ මමීම තමයි මට ඕක දුන්නේ. තියාගන්න කියලා කිව්වා. එයා දුන්නට මං ගන්නෑනේ. අනේ ඔන්නෝ කාතේ තියන්නේ නැතුව ඉක්මනට දීලා දාන්න. නැත්තම් මමියයි ටොමියයි අපි ඉවර කරයි. මේ මාජු මේ ඔයින්ගේ ඇති දෙයයන්ට පිංචිච්ච වෙන්න. නැත්තම් මෙන්න මේ මමිය අපිට මොනෝ කරයිද කියලා කියන්න බෑ. අනේ මං ඒක හොරකම් කරේ නැහැ. මමී තමයි මට ඒක තියාගන්න දුන්නේ. මමී මේගොල්ලන්ට කියන්නකෝ ඇත්ත මොකද්ද කියලා. කතා කරන්න මමී කතා කරන්න. ඔයා මේක දුන්නා නේද? මාව හොරෙක් කරන්න එපා. කතා කරන්න මමී කතා කරන්න. ආයි දුන්නා. මොකද්ද මාටියෝ ඒ කරපු වැඩේ තේරුම? ආයෙත් මමියට පණ දුන්නා නේද?